ඔන්න ක්‍රූස් ලයිෆ්. දැන් ඉතින් මේ ටිකක් වෙනස් විදිහේ ගමනක් මම මේ ඇවිල්ලා ඉන්නේ. මේ පොඩි විශේෂ දෙයක් තියෙනවා මේ ඇවිල්ලා තියෙන පළාත බලන්නකො ඉස්සරලා මොකද්ද මේ තියෙන්නේ කියලා. ඉතින් වැකේෂන් එක මං හිතන්නේ මේ වගේ ප්ලේස් එකකට ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් ගන්න තියෙනවා කියන්නේ සුපිරි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ගල්ගමුවේ. ගල්ගමුවේ කියපුවාම අර මේ අලියෙක් ඇතෙක් ඉන්නවනේ. අන්න ඒ ඇතා ගැවසෙන්නෙත් මේ ළඟපාත කියලා තමයි මේ අපි මේ මල්ලි කීවේ. ඉතින් මේ අපි යාගෙන පිස්සටියක් අහන් බාන්නකො මේ මාර මේ ලස්සනක් තියෙන්නේ වඩපිටාව. දැන් මේ අපි අතනවා මේ අතන අර එහා පැත්තේ අපි වගාවක් තියෙනවා. එතෙන්ද ගිහිල්ලා ගෝවා වගේක් කඩන්න. ඉතින් ඒ ටික මේව වෙනකොට තමයි මට මේ දැන් දැනගන්න හම්බුනේ මේ ඇතා ඉන්නෙත් මේ හරියේ. එතකොට මේ හරියේ ගැවසෙනවලු මේ සාමාන්‍යයෙන් මල්ලි කොච්චරක් විතර අලි ඇත්තු ඉන්නවද මේ හරිය? දැනට නම් ඇවිල්ලා ඉන්නවා 20ක් විතර. ඇත්තු 20ක් කියන්නේ ඇත්තු 20ක් විතර බලන්නකො. එතකොට දැන් මේ හැමතැනම මේ වගාබිම් තියෙන්නේ. යන යන තැන පේනවා මේ දාලා තියෙනවා අලි වැටවල් එහෙම. මේ අන්න දැන් අපි මේ ආපු වැඩෙත් කරගෙන තියෙන්නේ. මේ ඔන්න බලන්නකො ඉතින් මේ මල්ලි තමයි දැන් අපි එක්කයි යන්නේ. අපේ මේ ඔන්න අපිට ඉංගෙන් කරන්ට් එක වදිනවා. මේ යන්කෝ අපි ඉස්සරහට ගිහිල්ලා මහමු සීන් එක කොහොමද කියලා. මේ දැන් ටික කර කලින් තමයි එක්කෙනෙක් කිව්වේ අර මේ ඊයේ රාත් අලියෙක් මේ දිගට ගියාලු කියලා කිව්වා. ඉතින් හානියක් නම් කරලා තිබ්බේ නැහැ කියලා තමයි කියන්නේ. මේ බලන්නකෝ වගාවල් කොහොමද කියලා. අනිත් එක මේ අපි ආපු ටයිම් එකත් ඇත්තටම හොඳයි. මොකද මේ අවුවත් නැහැ, ගොඩක් වැස්සත් නැහැ. ඔව්. ඔන්න මේ මල්ලිගෙන් අපි අහලා දැනගන්න ඕනේ දැන් මේ ඇතාගේ විස්තරේ. ඇතාගේ විස්තරේ කියන්නකෝ මල්ලි අපිට සීන් එක. කාවන්තිස්ස රගු තමයි දැන් ජීවත් වෙන්නේ. ඔය ලොකු ඇතා ගැන කියන්නේ මේ අර පාර මාරු වෙන ඇතා ගැනනේ වාගේ කියන්නේ නේ. කාවන්තිස්ස රගු ඇතුළු සෙට්ටයම දැන් ඉන්න දකුණු දලාවේ වම් දලා ඔක්කොම දැන් ඉන්නේ මෙහෙ. එයා ඇතුළු 20ක් ඉන්නවා දැන් මේ වෙද්දි. 20ක් ඉන්නවලු මේ ගම්පලාත. එයා ගම්පලාතක් කියන්නකෝ මල්ලි. ගම්පලාතත් එතකොට මෙහෙ ඇවිල්ලා මීගලෑව. මීගලෑව. ගල්ගමුව මීගලෑවනේ. මීගලෑවේ. මේ මීගලෑවකට මෙහෙ මේ දුෂ්කර සීන් එකක් නැහැ. එහෙම තිබ්බට ලස්සනට ගොවි තැන් කරලා ලස්සනට තියෙනවා. එන පාරවල් හිටන් ඇතුලේ කාපට් කරලා තියෙන්නේ. එහෙම මේ අර දුෂ්කර කේස් එකක් නැහැ. ඉතින් මේක තමයි මේ පැත්තේ කට්ටියගේ මේ ජීවන කතාව බලන්නකෝ මාර සුපිරි. වැකේෂන් එක අපි අර මේ අර ගිහිල්ලා මේ ගිහිල්ලා හොටෙල් වල ගිහිල්ලා නෙවෙයි ඉන්න ඕනේ. මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න ඕනේ. මේවා තමයි බලන්න ඕනේ. මේවා ගෝවා. එතකොට මේ ගෝවා කොටුව ඔයාලගේනේ? ඔව්. ඔන්න. මෙයාලා ගෝවා කොටුවට දැන් අපි ආවා මේ ගෝවා ගෙඩියක් දෙයක් අරගෙන යන්න. ඉතින් බලන්න මේ අතර වටේ තමයි පේන්නේ. ඉතින් කුඹුරු තමයි. අර ඈතින් නම් පේන්නේ මේ වැව. ඔයාලට පේනවත් ඇති. ওই වැවේ තමයි අලියත්තු ඉන්නේ නේ අවසරේ. රක්ෂිත ඒක තමයි ඉන්නේ. ඔන්න රක්ෂිත කැලයක් තියනවලු ඔය වැවේ. ඔය වගේ තමයි ඉන්නවා කියලා කියන්නේ. බලන්න මේ මෙතන තියෙන්නේ මේවා ඉතින් මේ රැයට ඉන්න තැන් තමයි කට්ටිය නේ. පැලකිලා නේද ඔකට කියන්නේ? බලන්නකො ඉතින් මේ ගොවිතැන කරලා ඊට පස්සේ ඒක පරිස්සම් කරගන්න ඉන්නවා. ඔය ඉස්සරහා කොමඩු තියෙන අක්කර දෙකමාරක. ඔන්න අක්කර දෙකමාරක අර හරියනේ. ඔව් ඒක පෙරේදා කෑවා. බලන්නකො ඉතින් ඔන්න අලි ඇවිල්ලා පාඩුවකුත් කරලා තියෙනවා. ඉතින් එහෙමයි කියලා මේ දෙන්නෙක් ආවා ඒක. දැන් මම මෙතන හිටගෙන ඉන්නකොට මට පේනවා ඉතින් එක එක සත්තු මොනරෝ ඉන්නවා, කුරුල්ලෝ කෑ ගහනවා එනවා. දැන් අපි අර මේ නාගරික ජීවිතෙත් එක්ක ඉන්නකොට අපිට මෙහෙම දෙයක් කියන්නේ ඉතින් සෑහෙන වටිනවා. කියාගන්න බැරි තරම් මේවා මේ සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි යන්නේද? ඉතින් මේ ඔන්න ඔහොම තමයි. වැකේෂන් එකේ ඉතින් මට නම් මේ හම්බෙච්ච සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක්. බලන්න මේ වැදෙන හුලම් පාර. ඉතින් ඔය සල්ලි වලට ගන්න බෑ ඇත්තටම. මේ බලන්න ඉතින් මේ තෙල් පොහොර නෑ උවට. අපි මාකට් එකට ගිහිල්ලා
අරන් එනවා මේ කට්ටිය. සුපිරි වඩු. මේ වෙන්න බලන්න. ඔන්න සුපිරි බඩු ගමේ බඩුනේ. ගමේ වඩු. ගල් ගමුවේ මීගලාවේනේ. මීගලාවේ බඩු. කුරුණෑගලට කයන්න හදන්නේ අපි. දැන් බණිත් දන්නේ කට්ටිය මේ මෙහි තියෙන බඩු අපි නිකන් අකයනවා කියලා. ඉතින් ඔයගේ ලස්සන දේවල් තමයි තියෙන්නේ. මේ ඉඳලා මගේ ඇත්තටම මේ අදහසක් තිබ්බා මේ ඔය කාවන්තිස්ස කියන ඇතාගේ සමීප දර්ශන ටිකක් ගන්න. නමුත් අර අපිට තියෙන මේ කාර්ය බහුලත්වයත් එක්ක මේ වැඩේ කරගන්න විදියක් නැහැ. ඉතින් බලමු මේ දැන් මේ මල්ලි කිව්වා අපි යනකොට සාමාන්‍යයෙන් හවස 5ට විතරනේ මල්ලි? 5ට 5 මාට විතර මේ ඔය අලියත්තු පාර මාරු වෙනවා කියලා. එතන මේ ගොඩක් මාරු වෙනවද මල්ලි? අද මේ දවස්වල 50කට මාරු වෙනවා. අලියත්තු 50ක් විතර කැලේ ජීවත් වෙන අලි. ඉතින් තේක කැලේලු ඉන්නේ. බලමු. අලි බලන්න පුළුවන් වුණොත් අපි ලකි. බලමු ඉතින් මේ අපිත් ලකි ඔයාලත් ලකි. බලමු වැඩේ සෙට් වෙයිද කියලා. සෙට් වුණොත් අනිවාර්යෙන් පෙන්නනවා. මේ පේනවනේ. වැටවල් ගහලා තියෙන්නේ. මෙතනම තියෙනවා. ඔන්න මෙතන මේ සීමලංගම කියන වැවේලු ඉන්නේ ඉතින් මේ දවස්වල. මේ අර අපිට අලියනවා කියපුවම ටිකක් වෙනස් වුණාට මේ පැත්තේ කට්ටියට ඒක ලොකු දෙයක් නෙමෙයි පුරුදු වෙලා තින්නේ. දැන් ඉතින් අර මේ අපිට ඕක ටිකක් වෙනස් විදිහ අත්දැකීමක් වුණාට මෙයාලගෙන් ඉතින් එයාලා කියන විදිහට එයාගෙන් මෙයාලට කරදරයක්වත් නැහැ. මෙයාලගෙන් එයාලට කරදරයක්වත් නැහැ. බලමු මේ අපිට මොන හරි සෙට් වුණොත් අලියෙක් සෙට් වුණොත් බලන්න වීඩියෝ එකක් දාන්න. එතකන් ඉතින් මේ හැමෝටම ජය වේවා කියන්න තමයි තියෙන්නේ. බලන්න මේ මෙතනත් වගාවක් තියෙන්නේ. බටු. ලස්සනට තියෙන වගාවක්. හැමතැනම ගොයියෝ ඉන්නවා. අර මාර ලස්සනයි. සුපිරි අපිටත් මේ වගේ තැනක ඉන්න තිබ්බනම් මාරම ලස්සනයි. බලන්න මේ කුඹුරු ටික එහෙම 아무තුම වෙනසක් තියෙන්නේ. ඉතින් මේ එයා බලන්න තමයි ඉතින් අපි ආවේ. ඌ තමයි අපේ මල්ලි. ඔන්නම තමයි වෙන්නේ. තව එකක් කියන්න ඕනේ මේ අපි දැන් මෙහි ආවට පස්සේ මේ රෝස් ලයිෆ් පේජ් එකේ පෑන්ස්ලා එහෙමත් අපිට හම්බුණා මෙහෙදී. ඉතින් එයාලට අපි විස්තර කියවලා දුන්නා. හැමෝටම නැවක් හම්බෙන්න ඕන කියලා තමයි අපේ එකම ප්‍රාර්ථනාව. එහෙනම් ජය වේවා.